Look directly into the lens. මේක තවත් එක සාමාන්‍ය මොටිවේෂන් කතාවක් නෙවෙයි. මේ තමයි ඔබේ දින පහේ අවදිවීමේ මොහොත. ගොඩක් අය මේ වගේ ඇත්ත කතා අහන්නවත් ලෑස්ති නැහැ. ඒකයි අද මම කෙලින්ම ඔබට කතා කරන්නේ. මට අවශ්‍ය නැහැ හැමෝම මේ ගමන එළවා දකින්න. මට ඕනේ මේක ඇත්තටම දරා ගන්න පුරුවන් ඉහළටම යන්න දැඩි පිපාසයක් තියෙන අය විතරයි. challenging tone. මට හොඳටම විශ්වාසයි මේ වෙනකොටත් ගොඩක් අය මේ කතාව අහන්න බැරිව බය වෙලා හැලිලා ගිහින් නැති. ඇත්තම කියනොනම් ඒක තමයි මටත් ඕනේ. මම හිතාමතාම දුර්වලයන්ව ප්‍රතික්ෂේප කරනවා. මට ඕනේ නැහැ නිදහසට කරුණු හොයන තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න බැරි අයව. මේක ඔබේ මානසික ශක්තිය උරගා බලන මගේ පළවෙනි පෙරහනයි. ලෝකයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක මිනිස්සු ඉන්නවා. එක පැත්තකින් හැමදාම නිදහසට කරුණු කියන කම්මැලිකමට යටවුණු සාමාන්‍ය මිනිස්සු. අනිත් පැත්තෙන් ඉන්නවා මම මේ හොයන යකඩ මිනිස්සු. මේ යකඩ මිනිස්සුන්ට තියෙනවා තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න තියෙන දැඩි බඩගින්නක්. කිසිම අභියෝගයක් ඉස්සරහා එයාලා පසුබසින්නේ නැහැ. ඔබ සාමාන්‍ය කෙනෙක්ද නැත්නම් යකඩ මිනිහෙක්ද? 100% පරතරය. ලෝකයේ ඉහළම තලයේ ඉන්න ධනවතුන්ගෙන් 100%ක්. ඔව් ඒ 1% සහ ඔබ අතර තියෙන දැවැන්ත පරතරය ගැනයි මම මේ කතා කරන්නේ. මේක හැමෝටම යන්න පුරුවන් නිකම්ම ගමනක් නෙවෙයි. ඒ අතිශය රහස්‍ය දුර්ලභ ඉලක්කයට යන්න නම් ඔබේ ක්‍රියාකාරීත්වය උපරිම වෙන්නම ඕනේ. මනස ප්‍රතිනිර්මාණය කිරීම. මේ රහස්‍ය ගමනට ඇතුළු වෙන්නේ කොහොමද? මම ඔබට කියන්නම්. ඔබේ මොළය ඇතුලේ දුවනවා දුප්පත් software එකක්. දුර්වල සිතුවිලි, සීමා සහිත විශ්වාසයන්, කම්මැලිකම මේවා තමයි ඒ වැරදි මෘදුකාංග. අපි කරන්න යන්නේ මේ පරණ දෝෂ සහිත දුප්පත් software එක ඔබේ මොළයෙන් සම්පූර්ණයෙන් ගලවලා විසිකරන එකයි. මේක සෙල්ලමක් නෙවෙයි. හරියටම දින 21යි. මේ මොළය ප්‍රතිනිර්මාණය කරන දුප්පත් software එක ගලවලා විසිකරන දැවැන්ත මෙහෙයුමට අපිට යන්නේ දින 21යි. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන දැවැන්ත මෙහෙයුමක්. මේක අයිති වෙන්නේ සැබෑ ජයග්‍රාහීන්ට විතරයි. මේ දින 21 ඇතුළත ඔබේ පරණ පුරුදු සදාටම අතුරුදහන් වේවි. අවසාන අභියෝගය. දැන් අපි ඇවිත් ඉන්නේ තීරණාත්මක මොහොතට. ආරම්භයේදී හැලී ගිය දුර්වලයන් ගැන මම ඔබට මතක් කළා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔබ විතරයි. මේක ඔබේ අභිමානයට මම කරන කෙලින්ම අභියෝගයක්. ඔබට පුළුවන් ද මේක ඔප්පු කරලා පෙන්නන්න? ඔබ ඇත්තටම මේ දැවන්ත මෙහියුමට සුදුසුයි කියලා ඔබටම විශ්වාසද? මේ සියලු බාධක මැද නොසැලී ඉන්න ඒ අතිශය දුෂ්කර මානසික මෙහෙයුම ජය ගන්න ඔබට ඇත්තටම ඒ යකඩ ශක්තිය තියනවාද? ඔබේ ජීවිතය වෙනස් කරන්න ඔබ ඇත්තටම ලෑස්තිද? ඔබ මේ අභියෝගය බාර ගන්න සූදානම් යකඩ මිනිසෙක් නම් ළඟදීම බලාපොරොත්තු වෙන්න.